හයි ළමයි, අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ පේන්ටින් ගැන. ගොඩක් අය කියනවා නේද ඔය ගෙදර පොටි අදිනවා එහෙම කියලා. අපි මේ පොටි වලට පුටි කියලාත් කියනවා. හරි වචනේ මොකක්ද කියලා බලන්න නම් වීඩියෝ එක දිගටම බලන්න වෙයි. පොටි වලට කියන ටෙක්නිකල් වර්ඩ් එක තමයි ස්කිම් කෝට්. දැන් මේ ඔයාලට පේන්නේ පොටි බෑග් එකක් කොහොමද මිස් කරගන්නේ කියලා. මෙන්න මේ වගේ 220ට කරකවලා ගන්න ළමයි. සාමාන්‍යයෙන් ගෙදරක පොටි අදිනවා වගේ නෙමෙයි මේ ලක්සරි ටයිප් ඇපාර්ට්මන්ට් වල පොටි අදින්නේ. මේ ඔයාලට පේන්නේ ෆස්ට් කෝට් එක නැත්නම් පළවෙනි කෝට් එක ඇප්ලයි කරන විදිහ. පේන් කරන එකත් හරියට නිකන් කෙල්ල මේකප් කරනවා වගේ තමයි නේ. කෙල්ලනේ ඔයාලගේ බෝයි ෆ්‍රෙන්ඩ් මේකප් කරන්න එපා කියලා නීති දානවා නම් එයාලගෙන් අහන්න ඇයි එහෙනම් ගෙදර පේන් කරන්න කියලා. ෆස්ට් කෝට් එක ඩ්‍රයි වුණාම සෙකන්ඩ් කෝට් එක ඇප්ලයි කරනවා. මේ තියෙන සෙකන්ඩ් කෝට් එක ඇප්ලයි කරාට පස්සේ පේන විදිහ. වෝල් වල අරහින් මෙහෙන් වයර් තියෙනවා ගණන් ගන්න එපා ඉතින්. අර ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස්ලාත් එක බෑනේ පේන්ටින් කරන්න. සෙකන්ඩ් කෝට් එකත් ඇප්ලයි කරාට පස්සේ කරන්නේ පොටි කපන එක. ඒකට කියන්නේ අපි සෑන්ඩින් කරනවා කියලා. සෑන්ඩින් කරද්දි ෆ්ලෑෂර් එකක් යූස් කරනවා. ඒකේ ලයිට් එක පිටියට අල්ලලා බැලුවට පස්සේ අපට හොඳට බලා ගන්න පුළුවන් සෑන්ඩින් වෙලාද නැද්ද මොනවද තියෙන අඩුපාඩු කියලා. මේ තියෙන්නේ මොකක් කියලාද හිතන්නේ? මෙන්න මේ තියෙන මැෂින් එකනොත් අපිට සෑන්ඩින් කරන්න පුළුවන්. එන්නකෝ ඒක කරන්නේ කොහොමද කියලා බලන්න. මම දැන් ඔයාලට කියන්න යන්නේ අර මුලින්ම අහපු ප්‍රශ්නෙට උත්තරය. පොටිද පුටිද කියලා. අපි සිංහල භාෂාවෙන් කියන්නේ පොටි කියලා. ඉංග්‍රීසි වලින් තමයි පුටි කියලා කියන්නේ. මෙන්න මේ වගේ කෙචම ටික ඒවත් තියෙනවා ඉතින්. ඔන්න පොටි ඇද්දලා සෑන්ඩින් කරාට පස්සේ අපි යනවා ඉන්ස්පෙක්ෂන්. ඉන්ස්පෙක්ෂන් යනවා කියන්නේ අපි ගිහිල්ලා චෙක් කරනවා අපට ඕන ක්වොලිටියට තියනවද කියලා. එහෙම ගිහිල්ලා චෙක් කරලා බලලා ඒ ක්වොලිටියට තියනවා නම් ඉන්ස්පෙක්ෂන් පාස් වුණාට පස්සේ තමයි අපි ෆිලර් ගාන දෙන්නේ. අපි මේ මට්ටල්ලියේ තියලා බල චෙක් කරනවා වගේම ෆ්ලෑෂර් එක ගහලා චෙක් කරනවා හරියට සෑන්ඩින් වෙලාද කියලා. මං ඉතින් ඉන්ස්පෙක්ෂන් ගියාට පස්සේ අඩුපාඩු තියෙනවා ඔක්කොම මාක් කරලා එන නිකන් චිත්‍ර ඇඳ වගේ. එතකොට ආයෙ සෑන්ඩින් කරන්න වෙනවා. අනේ මිස්කේ කියා. හෙල්මට් එක දාගෙන එන්න. ඉන්ස්පෙක්ෂන් ගියාම පොටි නාගෙන එන්න හැමදාම මෙන්න මේ වගේ. පොඩි චුට්ටක් ගානද සුදු වෙන්න. මේ ඉන්නේ මගේ ඉන්චාර්ජ්. ඉන්ස්පෙක්ෂන් එකදී සමහරලාට අපි දෙන්නම යනවා ඉන්ස්පෙක්ෂන්. නැත්තම් මම විතරක් යන අවස්ථාවක් තියෙනවා. නැත්තම් එයා විතරක් ඉන්ස්පෙක්ෂන් යන අවස්ථාවක් තියෙනවා. මේ ඉතින් අපි දෙන්නම ඉන්ස්පෙක්ෂන් ගියපු වෙලාවක ගන්නපු වීඩියෝ එකක්. කෙල්ලනේ ඕන ඉන්චාර්ජ් ගැන අහලා නම් වද දෙන්න එපා. අනේ අහන්නමයි වැඩේ නේද? ඔන්න එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ළමයෝ.